හායි යාළුවනේ, අද අපි කතා කරන්නේ විශ්ව ආකර්ෂණ නීතිය ගැන. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා විශ්ව ආකර්ෂණය පිළිබඳව දැනගන්න එකතු වෙන්න. අපි දැන් යමු වීඩියෝ එකට. විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ භෞතික විද්‍යාවට හසු වෙන්නේ නැති හරි අපූර්ව සංසිද්ධියක්. ඉතින් මේ නීතියට අනුව භෞතික වස්තුන් විතරක් නෙවෙයි අපේ හිතේ ඇතිවන ධනාත්මක වගේම ඍණාත්මක සිතුවිලිත් ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ධනාත්මක සිතුවිලි සහිත පුද්ගලයන් වෙත ධනාත්මක බාහිර අත්දැකීම් ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි ඍණාත්මක සිතුවිලි සහිත පුද්ගලයන් වෙත බාහිර ඍණාත්මක අත්දැකීම් ආකර්ෂණය වෙනවා. මේ විශ්වාසය සම්පූර්ණයෙන්ම අපේ මනස සහ සිතුවිලි මත තමයි පවතින්නේ. ඉතින් මේ විශ්වය ආරම්භ වූ මොහොතේ ඉඳන්ම අපි පිරිසුදු ශක්තියින් මත තමයි මේක පැවතුනේ. ඉතින් ඒ කාරණේ සමගම එක හා සමාන ශක්තියින් ආකර්ෂණය වෙනවා. හරියට නරක සිතුවිලි සමගත් හොඳ සිතුවිලි සමගත්. ඉතින් ඒ සිතුවිලි හොඳද නරකද කියලා අත්දකින පුද්ගලයා මත තීරණය වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට විශ්ව ආකර්ෂණ නීතිය ගැන තේරුම් යන්න ඇති කියලා. ඔයාලගේ සිතුවිලිත් ධනාත්මක යහපත්ව පවත්වා ගනිමින් විශ්වයේ ආකර්ෂණය ලබා ගන්න.